වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝට සාදරයෙන් පිළිගන්නවා. අද කරන්නේ කාල්නක්ස් ඉන්ස්ටෝල් කරන එක. ඉස්සෙල්ලාම අපි බලමු virtual box ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. virtualbox.org කියන සයිට් එකට ගිහිල්ලා virtual box setup එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. virtual box එක ඉස්සෙල්ලා ඉන්ස්ටෝල් කරගන්න. මේක පොඩි සාමාන්‍ය setup එකක් ඉන්ස්ටෝල් කරනවා වගේම තමයි. මම virtual box එක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඒක ඉන්ස්ටෝල් කරන්න යන්නේ. මෙන්න මේව තමයි virtual box එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. දැන් අප්ඩේට් එකෙන් වෙනස් වෙලා ඇති මේ මම කලින් ඉඳන් පාවිච්චි කරන එක. ඊළඟට ඉන්ස්ටෝල් කරන්න ඕන කාල්නක්ස් ISO image එක. kali.org මෙන්න මේ සයිට් එකෙන් තමයි කාල්නක්ස් ඩවුන්ලෝඩ් කරන්නේ. මෙතන ඩවුන්ලෝඩ් දීලා බලන්න. හරි. මෙන්න මෙතනින් virtual machine කියන එක තෝරන්න ඕනේ. අපි ඉන්ස්ටෝල් කරන්නේ virtual machine එකක් විදිහට PC එක ඇතුලේ තවත් PC එකක් තමයි boot කරන්නේ. ඒ හින්දා virtual machine කියන එක දීලා මෙන්න මේ virtual box කියන එකට අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන කට්ටිය. මම මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම ආයෙ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. එතන ඉඳන් කරනවා. මෙතන ISO ෆයිල් එකත් විදිහට තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉස්සෙල්ලාම new option එක දීලා අපි මෙතන නමක් දාගන්න ඕනේ. මම කාල්නක්ස් YT කියලා දාගන්නවා. දැන් අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙනවානේ කාල්නක්ස්. අන්න ඒක මෙතනින් තෝරන්න ඕනේ. කාල්නක්ස් ඉන්ස්ටෝලර් ෆයිල් එක ISO ෆයිල් එක. මෙතන මෙමොරිය සාමාන්‍ය 2GB වත් තියන්න නැත්නම් රන් වෙන ගොඩක් වෙලා යනවා. ටිකක් රන් කරගන්න අමාරුයි. ස්ටෝරේජ් 25 ඇති. මම මෙතන version එක Debian 64 bit කියන එකට වෙනස් කරගන්නවා. දැන් අපි රන් කරමු මේක. හරි. දැන් මෙතනින් තෝරන්න graphical install කියන එක. මෙතන දැන් මම කරගෙන යන විදිහට කරගෙන යන්න මම කතා කරන්නේ මෙතනින් එහාට මම කරන විදිහටම කරගෙන යන්න.
හරි ඔන්න ඔහම තමයි කාල්නක්ස් ඉන්ස්ටෝල් කරන්නේ දැන් අපි මේකට ලොග් වෙමු මෙන්න මේ වගේ තමයි කාල්නක්ස් ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේක පොඩි සෙටින්ග් එකක් හදා ගන්න තියෙනවා ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා ඒක හදාගන්න ඔය කට්ටියගේ මෙන්න මෙතන නෙට්වර්ක් කියන එකේ නැට් එකට තියෙනවා නම් බ්‍රිජ් ඇඩැප්ටර් කියන එකට දාගන්න ඕනේ. නැත්නම් ඔයකට IP එකක් හම්බෙන්නේ නැහැ. ඉස්සරහට වැඩ කරගෙන යද්දි ඔන්න ඕක පොඩි ප්‍රශ්නයක් වෙනවා. පේලෝඩ් හදද්දි ඔන්න වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බ්‍රිජ් ඇඩැප්ටර් කියන එකට දාගන්න ඕනේ. නැට් එකට දාන්න එපා. නැට් එකේ තියෙනවා නම් බ්‍රිජ් ඇඩැප්ටර් එකට දාගන්න. හරි. දැන් බ්‍රිජ් ඇඩැප්ටර් එකට දාගෙන තියෙන්නේ. දැන් බලමු IP එක බලාගන්නේ කොහොමද කියලා. මම මෙතෙන් ටයිප් කරගන්නවා if config කියලා. මෙතන කනෙක්ෂන් එක යන්නේ LAN කනෙක්ෂන් එකක් විදියට ඩුවල් බූට් කරොත් කෙලින්ම Wi-Fi කනෙක්ට් කරගන්න පුළුවන්. නැත්තම් මෙතන යන්නේ LAN කනෙක්ෂන් එකක් එන්නේ හින්දා මෙන්න මෙතන තියෙනවා අපි IP එක. ඊළඟ වීඩියෝ එකේ මම කියනවා මේකේ බේසික් කමාන්ඩ් සහ ටූල් ටික පෙන්නනවා පොඩි හැදින්වීමක් කරනවා Linux OS එක ගැන. ඉන්ස්ටෝල් වීඩියෝ එක ඔන්නෝම තමයි ඉවර වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ගුඩ් බයි.